සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද මම හදන්නේ පාන් පෙත්තකින් හරිම රස කෑමක්. මේක ඔයාගේ අවුරුද්දට වැඩි බබාට තමයි දෙන්න පුළුවන් වෙන්නේ කෙටි වේල් වලට. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. අපිට ඕන වෙනවා පාන් පෙති කීපයක්. මම අරන් තියෙනවා පාන් පෙති දෙකක්. අපි දැන් මේ පාන් පෙති වල වාටි කපලා අයින් කරගන්න ඕන. මේ විදිහට ඔයාලා ගන්න පාන් පෙති ඔක්කොගෙම වාටි ටික කපලා අයින් කරගන්න. දැන් අපිට තියෙන්නේ මේ පාන් පෙත්ත හොඳට තුනී කරගන්න. රෝලින් පින් එකක් අරගෙන පාන් පෙත්ත හොඳට තුනී කරගන්න. පාන් පෙත්ත මෙන්න මේ ගානට වගේ තුනී වෙන්න ඕන. දැන් අපිට ඕන වෙනවා ටෙම්පරාදු කරගත්ත කරි එකක්. මම මේකට මාළු එකතු කරගෙන එළවලු දාලා අලගෙඩියකුත් පොඩි කරලා දාලා තමයි ටෙම්පරාදු කරලා අරන් තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ බබා ආස කරන එළවලු වර්ග, මස් මාළු වර්ග දාලා රසම රස ටෙම්පරාදුවක් හදාගන්න. කැමති නම් මේ ටෙම්පරාදුවට චීස් එහෙමත් එකතු කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ තුනී කරගත්ත පාන් පෙත්තට මේ හදාගත්ත කරි එක තියාගන්න. පාන් පෙත්ත එක පැත්තකට විතරයි අපි මේක දාගන්නේ. මේ විදිහට කරි එක දාගත්තට පස්සේ පාන් පෙත්ත දෙකට නමා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ වටේ මේ විදිහට අතින් තද කරගන්න. මම ගත්ත පාන් පෙති දෙක මේ විදිහට කරි එක දාලා ලෑස්ති කරගෙන තියෙනවා. දැන් අපිට ඕන වෙනවා පාන් පිටි වලින් හදාගත්ත පොඩි බැටර් එකක්. මේ බැටර් එක මම හදාගෙන තියෙන්නේ පාන් පිටි, ලුණු සහ කෑලි මිරිස් වලට වතුර දාලා සාමාන්‍ය ඝනකම මිශ්‍රණයක් විදිහට හදාගෙන තියෙන්නේ. මේකට ඕගොල්ලන්ට පාන් පිටි බැටර් එකක් වෙනුවට බිත්තර සාරු උනත් ගන්න පුළුවන්. දැන් අපි මේ පාන් එක අරගෙන මේ බැටර් එකට දාලා හොඳට තවර ගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ වටේට පාන් කුඩු තවර ගන්න. මේ විදිහට ඔයාලා ගන්න පාන් ටික ඔක්කොම ලෑස්ති කරගන්න. දැන් අපිට තියෙන්නේ මේක බැද ගන්න. බැද ගන්න ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය නැහැ. පෑන් එකට ටිකක් අඩුවෙන් තෙල් දාලා දෙපැත්ත හොඳට රන්වන් පාට වෙන්න පෑන් ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. යට පැත්ත මෙන්න මේ වගේ පාටට පැදුනට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම හොඳට බැදලා ගන්න. ඔන්න ඔය විදිහට පාන් පෙති දෙකකින් හරිම රස කෑමක් මම හදාගත්තා. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඔයගොල්ලන්ගේ බබාලා ආස කරන විදිහට හදාගන්න. මේ කරි එකට ඔයගොල්ලන්ගේ බබාලා ආස කරන දේවල් එකතු කරගෙන හරිම රසට පෝෂණීය විදිහට හදලා දෙන්න පුළුවන්. කෙටි වේලකට වගේ නම් මේ කෑම එක හුඟක්ම හොඳයි. ඒ වගේම බබා ප්‍රධාන වේල අඩුවෙන් ගත්ත දවසකටත් මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් බබාට හොඳ පෝෂණයක් ලබා දෙන්න අමතර වේලකින්. ඒ වගේම බබාගේ ලන්ච් බොක්ස් එකට උනත් මේක ගැලපෙන රෙසිපි එකක්. අවුරුද්දට වැඩි ඔයාගේ බබාට මේ වගේ රසම රස කෑම හදලා දෙන්න. අපි අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.